ආයිබෝවන් දුවල පුතාලා හැමදෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. මම අද සිට මගේ YouTube channel එක ඔස්සේ ඔයාලට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පාඩමෙන් පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මේ යෝජනා කරන වැඩපිළිවෙල අනුව මේ වැඩේ කරගෙන යන්න කියන ඉල්ලීම කරනවා. ඔයාලා අලුතින් පොතක් අරගෙන මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන පාඩමට අදාළ ප්‍රශ්නය ඔයාට දැනට තියෙන දැනුම මත විනාඩි 10ක වගේ කාලයක් ඇතුළත මුලින් එක වතාවක් විසඳන්න ඕන. දෙවෙනි වතාවේදී ඔයා මේ වීඩියෝ එකේ එන උත්තරේ බලලා ඔයාට හරි ගිය තැන් වැරදුණු තැන් මොනවද කියලා තේරුම් අරගෙන ඒව නිවැරදි කිරීම සඳහා නැවත වාරයක් වීඩියෝ එක බලාගෙන ගාන හදන්න ඕන. වීඩියෝ එකත් එක්කම ගාන හදන්න ඕන. එතකොට ඔයා දෙසරයක් ගාන හදන්න. ඊට පස්සේ නැවත ඒ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් අයින් කරලා ඔයා වීඩියෝ එකෙන් ගත්ත දැනුම සහ ඔයාගේ පෙර දැනුම දෙකම පාවිච්චි කරලා ඔයා තුන්වෙනි වතාවේ නැවත එම ගැටලුව විසඳන්න ඕන. එතකොට මම මේකේ වීඩියෝ එක අවසානයේ මේකේ මාකින් ස්කීම් එකක් ෂෙයා කරනවා. එතකොට ඒකෙන් ඔයාට ලකුණු කීයක් ලැබුණද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයේ මේ පාඩමින් ලැබිච්ච සෑම ගැටලුවක්ම එලෙස ගැටලු 5ක් හෝ යම්කිසි ප්‍රමාණයක් ලැබුණු ප්‍රමාණය මත විසඳුවාට පස්සේ ඔයාට මේ ගැටලුව විසඳීමට තියෙන ශක්තියතාවය ගැන හැකියාව කොච්චරද කියලා ඔයාටම මන බලන්න පුළුවන්. එතකොට ඔයාට මේක විසඳන්න පුළුවන්ද බැරිද කියන එක ඔයාටම තේරෙනවා. ඊට පස්සේ ඒක පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒක තවදුරටත් ඔයා වැඩි කරගන්න ඕනේ. ඒ විදිහට මේ ප්‍රශ්න පත්‍රයේ එන ගැටලු 12ම අපි සාකච්ඡා කරාට පස්සේ ඔයාට බොහොම විශ්වාසයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මාස 3-4 ඇතුළත කාලය තුල මේ වැඩපිළිවෙලේ ඔයා හිටියොත් ඔයාගේ ප්‍රතිඵලය අනිවාර්යෙන් ඉහළ මට්ටමකට ගෙනෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසය සමග අපි අද සාකච්ඡා කරනවා මුලින්ම හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරන ගැටලුවක්. 2016 වර්ෂයේ ගැටලුවක් තුන විදියට තමයි මේක ලැබිලා තියෙන්නේ. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ඒක අරගන්න නැත්නම් මේ ගැටලුව සටහන් කරගන්න වීඩියෝ එකේ විනාඩි 10ක හෝ උපරිම විනාඩි 15ක කාල සීමාවක් ඇතුළත මේ ගැටලුව විසඳන්න ඕන. අපි බලමු පිළිතුර කොහොමද එන්නේ කියලා. මම මාතෘකාව ලියාගත්තා හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම සහ අදාළ මාසික වාරිකය ගණනය කිරීම අපි කතා කරන්නේ. 2016 ගැටලුව අංක 3 රුපියල් 80000ක් අපිට මුද්‍රට විකිණෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදි මිලදී ගත හැකි කියලා කියනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ රුපියල් 80000ක වෙන පරිගණකයක් රුපියල් 20000ක් මුලින් ගෙවන නිසා ඉතිරි මුදල තමයි ඔයාට කොටස් වශයෙන් ගෙවන්න තියෙන්නේ. එහෙනම් මුලදීම ඔයා ඉතිරි මුදල කොච්චරද කියලා හොයාගන්න ඕනේ. ඉතිරි මුදල සමානයි පරිගණකයේ වටිනාකම රුපියල් 80000යි. ඒකෙන් ඔයා මුලින් ගෙවන රුපියල් 20000 අඩු කරන්න ඕනේ. අතන මම මෙතන ඒකට දැම්මේ නැහැ. අවසාන උත්තරයට අපි දාමු ඒක. රුපියල් 60000ක මුදලක් ඔයාගේ ණය මුදල විදියට ඉතුරු වෙනවා. සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි නිසා මාසික ණය කොටස අපි හොයාගමු. මාසික ණය කොටස හොයන්න පුතේ මෙන්න මේ රුපියල් 60000 මෙන්න මේ සම්පූර්ණ ණය මුදල බෙදනවා මාසික වාරික ගණන. එතකොට ඔයාලට පේනවා බොහොම සරලව මේක සුළු කරන්න පුළුවන්. 12ට 1යි 60ට 12 5යි. එතකොට මේ 5යි මේ ඉතුරු බිංදු 3යි. ඔයාගේ පිළිතුර විදියට රුපියල් 5000ක මුදලක් එනවා එක මාසයක ණය කොටස පමණක්. එතකොට කියනවා ඊට පස්සේ අපි ගාන කියවගෙන යන විදියට ගානේ කොටස් වශයෙන් හදාගෙන යන්න පුළුවන්. සම්පූර්ණ ගාන කියවලත් හදන්න පුළුවන්. ඒතර ඔයා ගාන කියවුවාම මුලදී ඔයාට තේරෙන කරුණු මත ගණනින් කොටසක් විසඳන්නත් පුළුවන්. ඒ මත ඔයාගේ පියවර මත වට ලකුණු ලැබෙනවා. අපි යන් ගානට මෙහිදී 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ පොලිය අය කරනවා නම් මෙන්න මේ ණය කොටසට මාසික පොලිය කොච්චරද කියලා අපි ගණනය කරන්න ඕනේ. මාසික පොලිය මේ ණය කොටස සඳහා පමණයි. මම ලියන බගන්ති සමහරට වචන අඩු වෙන්න පුළුවන්. රයිට්. රුපියල් 5000 ගුණ කරන්න ඕනේ පුතේ 124 කියලා දීලා තියෙන පොලිය අනුපාතිකේ
124 කියන එක ඔයා දන්නවා ලියන්නේ යටින් 100 උඩින් 24 100න් 24 කියන එක කතාව. එතකොට මෙන්න මේ ණය මුදල අපි ගත්තේ මාසික ණය කොටසක් නිසා. මෙන්න මේ රුපියල් 5000 කියන්නේ මාසික ණය කොටසක් නිසා. මෙතන ඔයා අනිවාර්යෙන් එකතු කරන්න ඕන කොටසක් තියෙනවා පුතේ. මොකක්ද මෙන්න මේ 12න් එක කියන එක. 12න් එක කියලා කියන්නේ මේ පොලිය වාර්ෂිකයි. ඒතකොට මේ වාර්ෂික පොලිය කියන්නේ මාස 12ක පොලිය. ඒ මාස 12ක පොලියෙන් එක මාසයක පොලියයි ඔයා මෙතන හොයන්නේ මෙන්න මේ 5000ක ණය කොටසට. ඉතින් ඔයාලා බලන්න බොහොම පහසුවෙන් සුළු වෙන විදිහට තමයි ඔයාලට මේක දීලා තියෙන්නේ. 12ට 12 එකයි 24ට 12 දෙකයි. එතකොට මේ බිඳු දෙක මේ බිඳු දෙක පිළ යනවා. මොකද 100න් බෙදෙන නිසා. එතකොට මෙන්න මේ ඉතුරු වෙලා තියෙන 50 මෙතන තියෙන දෙකේ ඉලක්කමෙන් ගුණ කරාම පුතේ ඔයාලට අවශ්‍ය උත්තරය එනවා. ඒතර මේ 50 දෙකේ ඉලක්කමෙන් ගුණ කරාම රුපියල් 100ක මුදලක් එනවා එක් ණය කොටසක් සඳහා මාසික පොලිය. ඒතර මේ පියවර ටික ඔයා මතක තියාගන්න ඕනේ. ඊළඟට එනවා අපේ වැදගත් පියවරක්. මාස ඒකක ගණන කියලා පියවරක්. මාස ඒකක ගණන හොයන්න ඕනේ පියවරක් තියෙනවා. ඒ මොකක්ද කියලා මම මේ වෙලාවට අතරම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒතර ඒකට සූත්‍රයක් තියෙනවා ඔයා මතක තියාගන්න ඕනේ මේකේ බෙදීම දෙකයි ඉඳන එක තියෙන සූත්‍රය. මෙතන n කියලා කියන්නේ මාසික වාරික ගණන. මාසික වාරික ගණන 12යි. එතකොට ඔයා ලියන්න ඕනි 12 බෙදීම 2 මෙතෙන්ට දැම්ම 12 වාරික ගණන 12 ධන 1. එතකොට මේක ලස්සන සුළු වෙයි කොහොමද? 12 දෙකෙන් බෙදුවාම පුතේ 6යි. 12යි 1යි එකතු කරාම 13යි. එතකොට වරහන නිසා මෙතන ගුණ කිරීම ලකුණුම දැම්මා. එතකොට 13 වරක් 6 ඔයා ගත්තා නම් හරි 78ක් විදියට එනවා මට මාසික වාරික ගණන. ඔව් ඒක හරි 78යි. එතකොට දැන් පොඩි වැඩක් කරන්න තියෙනවා. මෙන්න මේ මාසික වාරික ගණන සහ මාස ඒකක ගණන සහ මාසික පොලිය ගුණ කරලා අපිට හොයාගන්න පුළුවන් පුතේ මුළු පොලිය. මුළු පොලිය. හරිද? මුළු පොලිය වාට හොයාගන්න පුළුවන්. මුළු පොලිය හොයාගන්න පුළුවන්. මේ දෙන්න ගුණ කරලා. ඒ නිසා මම මෙතනින් ලියන්න මේ පියවර මුළු පොලිය සමානයි. මුළු පොලිය සමානයි. රුපියල් 100 වැඩි කිරීම ගුණ කිරීම මාස ඒකක 78. එතන යනවා රුපියල් 7800ක මුදල. 7800 මුදල. ඊට පස්සේ ඔයා මෙන්න මේ ලැබුණු මුළු පොලිය සම මුළු මුදල එකතු කරලා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. ගෙවිය යුතු මුළු මුදල සමානයි. ණය කොටස ණය මුදල විදිහට ඉතුරුලා තිබුණේ ගෙවිය යුතු මුළු ණය මුදල විදිහට ඉතුරුලා තිබුණේ රුපියල් 60000. ඒකට එකතු කරන්න වාට මෙතනින් ආපු 7800ක මුදල. එතකොට එනවා රුපියල් 67800යි. එතකොට මේකවා තේරුම් ගන්න මේ තමයි ණය මුදල මේ තමයි මුළු පොලිය. එතකොට මේ ඉන්නේ ගෙවිය යුතු මුළු මුදල. ඒ ගෙවිය යුතු මුළු මුදල ගෙවන්න ඕන වාරික 12. ඒ නිසා අපි මාසික වාරිකයක හොයනවා. මාසික වාරිකය සමානයි ගෙවිය යුතු මුළු මුදල 67800 ඔයා බෙදන්න ඕනි. 67800 ඔයා බෙදන්න ඕනි වාරික 12. වාරික 12. එතකොට ඔයාට මේ වගේ එකක් බෙදන්න අපහසු නම් මම එක මෙතන බෙදලා පෙන්නන්න. 67800 අපි 12 බෙදමු. එතකොට මෙතන 67 එකපාර ගන්න 67ට 12 ඒවා 5යි. 12 වරක් 5 60යි. ඉතුරු වෙනවා 7ක්. මේ 8 ගන්න 15ට 78ට 12 ඒවා 6යි. 72යි. එතකොට ඉතුරු වෙනවා නැවත 6ක්. මේ බිඳුව මෙතෙන්ට ගත්තාම 60යි. 60ට 12 ඒවා 5යි. 12 වරක් 5 60යි. මේ ඉතුරු බිඳුව මේ බිඳුව ගත්තාම මෙතෙන්ට බිඳුව. එකපාර බිඳුව දා ගන්නත් පුළුවන්. එතකොට ගෙවිය යුතු මාසික වාරිකය වෙන්නේ සමාන මාසික වාරික විදියටයි මේක ගෙවන්නේ. රුපියල් 5650ක මුදලක් එනවා. ඔය තමයි සම්පූර්ණ ලකුණු 10ක ගාන. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මාකටිං ස්කීම් එකේ ලකුණු දීලා තියෙන්නේ කියලා. එතකොට මේ බලන්න අපි මේ පිළිතුර නිවැරදි නේද? 5650යි. මෙන්න මේ විදිහට ලකුණු ලබා දීමක් කරලා තියෙනවා. ණය මුදල 80000යි 20000ක් අඩු කරාම 60000යි.
60,000 12න් බෙදලා තියෙනවා 5000යි. එතෙන්ට ලකුණු 2යි. ඊට පස්සේ ඒ 5000 මුදල 124න් ගුණ කරලා මාසිකයක් ගන්න 12න් ගුණ කරලා එතන සම්පූර්ණ ක්‍රමයට ලකුණයි මම හිතන්නේ පිළිතුරට ලකුණයි තමයි ලකුණු දෙක දීලා තියෙන්නේ. ඊළඟට මෙතන මාසෙක ගණන සොයලා තියෙනවා අර ක්‍රමයට 78ක් ඇවිල්ලා තියෙනවා. අතර මේක ලකුණයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ගෙවිය යුතු මාසික පොලිය ගණනය කරන එකට ලකුණයි ක්‍රමයට ලකුණයි පිළිතුරට ලකුණයි. ඒකට ඒ නිසා ක්‍රම ලියන්න කියලා අපි ඔයගොල්ලන්ට උපදෙස් දෙන්නේ. ඊළඟට මේ ණය මුදලට මේ මම හදපු ක්‍රමයට වැඩි චුට්ටක් වෙනස් වදලා තියෙන්නේ. කොහොම හරි පිළිතුරු නිවැරදියි. එතෙන්ට ලකුණු 3ක් විදියට ලකුණු 10 කියලා බෙදලා තියෙනවා මේ ගැටලුව. ඉතින් මේ 2016 වර්ෂයේ ගැටලුව 2017 වර්ෂයේ ගැටලුවක් තියෙනවා අපි සාකච්ඡා කරමු. ඒකෙදි අහලා තියෙන්නේ මාසික වාරිකය ගණනය කරන්න නෙමෙයි මාසික පොලි අනුපාතිකය ගණනය කරන්න. ඒක චුට්ටක් අසීරු වෙන්න පුළුවන්. නමුත් ඔයාලට හැකි පරිදි මේ ගැටලුව මේ ලබාගත් දැනුම ආශ්‍රයෙන් විසඳන්න බලන්න. අපි මේ ගැටලුවේදී නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.